අපි හැම දෙනා සමගම අපේ භාග්‍යවතුන් වහන්සේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේව ගෞරවයෙන් නමස්කාර කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැමදිනම මා කිව්වායින් පසුව අදහස් මෙනෙහි කරමින් ශබ්ද නගලා මා කිව්වාට පසුව කියන්න. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදය ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ථ පටි සංවිදේ ඥානං බුද්ධ ඥානං ධම්ම පටි සංවිදේ ඥානං බුද්ධ ඥානං නිරුක්ති පටි සංවිදේ ඥානං බුද්ධ ඥානං පටිභාන පටි සංවිදේ ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්ති ඥානං බුද්ධ ඥානං ආසයානුසේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරී ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තිය ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ඉමේහි බුද්ධ ඥානේහි සමන්නාගතං සම්මා සම්බුද්ධං තං සිරසා නමාමි
ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත්තුන් ඊටාම වැදගත් මොහොතක ගත කරනවා කියලා සතුටු වෙන්න. පින්වත්තුන් මේ ගත කරන හැම තප්පරයක්ම ආයෙ නැවත හම්බ වෙන්නේ නැහැ. මේ හැම මොහොතක්ම ඊටාම විශිෂ්ට සහ අලුත් මොහොතක් අපිට. අපේ ජීවිතේ අපි මොහොතින් මොහොත මරණයටපත් වෙනවා. මරණයට සමීප වෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ ඇයි අපි ඉක්මනට මරණයටපත් වෙන්නේ, දුක් විඳින්නේ? මේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයේ මහත් වූ ප්‍රතිභාවයක් ලබන්න පුළුවන්කම තියෙනවා. මේ ධර්මයේ සහ ප්‍රතිපත්ති ප්‍රතිපදාව ඔයත්තන්ට කරුණු දෙකක් සත්‍ය වශයෙන්ම ලබලා දෙනවා. ඒ කරුණු දෙක තමයි මිනිසුන්ගේ ආයුෂ පිරිහුනේ ඇයි? මිනිසුන්ගේ ආයුෂ පිරිහුනේ ඇයි? අඩුුනේ ඇයි? ගුණ ධර්ම නැති වෙච්ච හින්දා. ඉතින් ඔය ඇත්තෝ ගුණ ධර්ම පුරනවා නම් ඔය ඇත්තන්ට මොකද වෙන්නේ? දීර්ඝායුෂ ලැබෙනවා. ඒ නිසා බලන්න මේකේ තියෙන ලොකු හරය. දෙවැනි එක තමයි ගුණ ධර්ම පිරිනනකොට කය මනස පිරිනවා. එතකොට වෙන්නේ මොකද? හැමදාම ලෙඩේ. හැමදාම අසනීපයක්. එතකොට මොකක්ද ඒකට දීපු වචනේ ධර්මයේ? දුක. ඔය තමයි දුක. මේක අවබෝධ කර ගැනීම තුළින් මොකද්ද වෙන්නේ? පුදුමාකාර සතුටක්, සැපතක් ලැබෙනවා. ඉතින් ඇයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ සැප විඳින්න පුළුවන්කම තියෙද්දි, සතුටින් නිරෝගීව බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දි අපේ ජීවිතේ අපි බොහෝ අනතුරකට, දුකකට පත් කරගන්න. එතකොට මේකට අවශ්‍ය කරන්නේ මොකද්ද? මේක තේරුම් ගන්න එක. අනිත්‍යත්වොත් මේක තේරුම් ගත්තා නම් මම අවබෝධය කියන එක, මම මගේ සීල් ගුණ ධර්ම රැකීම තුළින් මේ මනුස්ස ජීවිතේ මම හිතනවටත් වඩා අධික කාලයක් මට ජීවත් වෙන්න පුළුවන්. මම නිරෝගීව ඉන්නවා කියලා. ඒක තෘෂ්ණාවක් නෙමෙයි. මොකද මේ ලැබිච්ච අවස්ථාවෙන් දුර්ලභ මනුස්ස ජීවිතයෙන් මහත් වූ ප්‍රතිලාභයක් අපිට සලස ගන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන්නේ මොකද්ද? අවබෝධය. අවබෝධය තියෙනවා නම් අපිට අදිෂ්ඨානයක් එනවා, උත්සාහයක් එනවා, වීරියක් එනවා. ඒ දේ අපි ගොඩ නගා ගන්නට ඕනේ කියලා. ඒකයි අවශ්‍ය කරන්නේ. අද අපි සාකච්ඡා කරන්නේ සම්මා දිට්ඨි සූත්‍රය ගැන. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පවතින විශිෂ්ට දේශනාව. මේ අවබෝධය, මේකට අපි තව වචනයක් කියනවා හරි දැක්ම. නිවැරදි සිහිය පිහිටුවාගත් අපිට අවශ්‍ය කරන හැම සම්පත්තියක්ම අපිට ලැබෙනවා. අපි අඳුරෙන් එළියට යනවා. අපි සැපයටපත් වෙනවා. අපේ ජීවිතේ පුදුමාකාර සැනසෙල්ලක් ගොඩ නැගෙනවා. සාමාන්‍ය මිනිසුන් හැටියට අපි කරුණු තුනක් කරනවා. මොනවාද මේ කරුණු තුන? නෑ, සාමාන්‍ය අපේ ස්වභාවය ඔය ජීවත් වෙන අතරේ
අපි කරුණු තුනක් නිතරම කරනවා ඉඳගෙන. නෑ මම අහන්නේ මේ ධර්මයේ සම්බන්ධව නෙමෙයි අපේ පැවැත්ම සම්බන්ධව. අපි හුස්ම ගන්නවා. ඒක පළවෙනි එක. හුස්ම නගත්තොත් ඉන්න බෑනේ නේද? ඔව්. සමහරව කතා කරන්නේ නෑ. නෑ මං කියන්නේ මේ මොහොතේ කරන කරුණු තුනක්. නෑ සමහරව අහන් ඉන්නේ නෑ සමහරව වෙන ලෝකවල. සතිය. ඔව් සිතනවා. දැන් දෙකක් කිව්වා. අපි හුස්ම ගන්නවා. අපි හිතනවා දෙකක් හරි. අන්න හරි. ඒජින් අපි වයසට යනවා. බලනවා කියලා කිව්ව සමහරව බලන්නේ නැහැ සමහරව අර බලාගෙන ඉන්නවා. ඉතින් ඔය තුන තමයි කොමන්ලි පොදුවේ අපි කරන කරුණු තුන. මොනවද? අපි හුස්ම ගන්නවා. අපි හිතනවා. අපි වයසට යනවා. ඔව් අපි මේ හැම මොහොතකදීම වයසට යනවා. එතකොට මේ හුස්ම ගන්න එක අපි කියනවා මේ සාමාන්‍ය හුස්ම ගැනීම අසාමාන්‍ය හුස්ම ගැනීම. normal breathing abnormal breathing කියලා අපි දෙකක් කියනවා. දැන් හුස්ම ගන්න එක සමහර වෙලාවට අපි පැය 24ෙම කරනවා. ඒ වුණාට ගොඩක් වෙලාවට අපි ඒක දාන්නේ නැහැ. ඒකට කියනවා abnormal breathing. අසාමාන්‍යයෙන් හුස්ම ගන්නවා අපි. නමුත් ඒක සිද්ධ වෙනවා. අපි හුස්ම ගන්නවා සතියෙන්. එතකොට ඒකට අපි කියන සාමාන්‍ය හුස්ම ගැනීම. මෙන්න මේ සාමාන්‍ය හුස්ම ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි අවබෝධය කරා ගමන් කරනවා කියලා. සතිය පිහිටුවනවා අපිට හොඳ දෘෂ්ටියක් ඇති කරනවා සම්මා දෘෂ්ටියක් ඇති කරගන්නවා. ඉතින් අන්නේ දේශනාව තමයි අපි මේ සම්මා දිට්ඨිය තුලින් පැහැදිලි කරගන්න උත්සාහ කරන්නේ. පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ අංගුත්තර සූත්‍රයේදී දේශනා කරනවා මේ උදාවන අරුණැල්ල දවස උදාවන අරුණැල්ල හිරු එළිය අපිට හිරු ගැන අවබෝධයක් ඇති කරලා දෙනවා. ඒ වගේම දවසක් ආලෝකය කරා ගමන් කරවන්නට අපිට හේතු වෙනවා කියලා. මෙන්න මේ අංගුත්තර නිකායේ දේශනාවේ සඳහන් වෙන අරුණැල්ල උදෑසන වගේ තමයි සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන්නේ හරි දැකීම තමයි ආරම්භය අරුණෝදේ. එතකොට මේ සම්මා දිට්ඨිය ඇති කරගත්තාම ඒකෙන් මොකද වෙන්නේ? අනර කලින් කියපු දෙවනි කාරණාව අපේ ගොඩ නැගෙනවා. මොකක්ද දෙවනි කාරණාව? සිතන එක. ඒක පිරිසිදු වෙනවා. සම්මා දිට්ඨිය මොකද වෙන්නේ? සම්මා සංකප්පය ඇති වෙනවා. සම්මා සංකප්පේ මොකද වෙන්නේ? අපේ යහපත් වචන පාවිච්චි කරන්න පුරුදු වෙනවා. නූතන මනෝවිද්‍යාවේ නූතන ඇඩ්වාන්ස්මන්ට් එක තමයි NLP කියන එක. NLP කියලා කියන්නේ Neuro Linguistic Programming. Neuro කියලා කියන්නේ අපේ field of energy. ඒක ධර්මානුකූලව කියනවා නම් fourfold elements. ඒ අපේ ශක්තිය. ඕක තමයි නාම රූප දෙක. එතකොට linguistic කියලා කියන්නේ මේ අපේ communication එක. වචනේ කියන්නේ හරි බලගත්තු දෙයක්. අපි කතා කරන්නට ඕනේ. අපි දැනගන්නට ඕනේ අපි කොතනින්ද කතාව නතර කරන්නේ. අපි දැනගන්න ඕන මොන දේද අපි කතා කරන්නේ. අපි දැනගන්නට ඕනේ මොන දෙයකින්ද යහපතක් Tamanටත් අනුන්ටත් වෙන්නේ.